බුදුරජාණන් වහන්සේ අපට බොහොම ලස්සනට පැහැදිලි කරනවා මේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන දුක්ඛ සමුදය සූත්‍රය කියලා. මේ වචනේ හොඳට හුරුයිනේ. මේක තියෙන සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ. එතන පැහැදිලි වෙනවා දුක්ඛස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි. මහණෙනි මම නුඹලාට දුකේ හට ගැනීමත් නැසීමත් ගැන දේශනා කරන්නම් තන්සුනාත ඒක හොඳට අහන්න. කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදයෝ. මහණෙනි මේ දුකේ හට ගැනීම කියන්නේ මොකක්ද? දැන් අපිට තේරෙනවා මේ දුකේ හට ගැනීම තමයි අවුල. මේ දුකේ හට ගැනීම තමයි අපි මුහුණ දෙන බරපතල අවුල. ඒ කියන්නේ දුකේ හට ගැනීමක් නැත්තම් දුක හටගන්නේ නැත්තම් යා දුකෙන් නිදහස් පින්වත්නි. අවුල එහෙනම් මොකද්ද? දුකේ හට ගැනීමයි අවුල. එතකොට මොකද්ද මේ දුකේ හට ගැනීම කියලා කියන්නේ? කොහෙද දුක හටගන්නේ? මේක අපි හොඳට පරිස්සමින් හොයලා බැලුවොත් තේරෙනවා දුක හටගන්න ආකෘතිය ගැන. ඉතින් ඒවා අපිට හොයන්න දෙයක්වත් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ අපට කොච්චර ලස්සනට පැහැදිලි කළාද? කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදයෝ. පින්වත් මහණෙනි දුකේ සමුදය කියන්නේ මොකද්ද? දුකේ හට ගන්නවා. දුකේ හට ගැනීම කොතනද තියෙන්නේ? ඔන්න බලන්න උන්වහන්සේ මතක් කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා අයං දුක්ඛස්ස සමුදය. මහණෙනි ඔන්න ඔහොමයි දුක හටගන්නේ. කොහොමද? ඇසද රූපයද ඇසේ විඥානයද කියන කාරණා තුනේ එකතු වීම නිසා එයා ඇසෙන් ලෝකය විඳින්න පටන් ගන්නවා. ඇස පදනම් කරගෙන එයා ලෝකය විඳින්න පටන් ගන්නවා. ඇස පදනම් කරගෙන යා ලෝකේ විඳිනකොට ලෝකේ වින්දනය කරනකොට ඒ වින්දනය පදනම් කරගෙන වේදනා පච්චයා තණ්හා විඳින ලෝකය කෙරෙහි යාගේ හිතේ තණ්හාවක් උපදිනවා. ඒ තණ්හාව උපදිනවා කියන්නේ අයන් දුක්ඛස්ස සමුදය. මේක තමයි මහණෙනි දුකේ සමුදය. මේකයි දුකේ සමුදය. කතමෝච භික්කවේ දුක්ඛස්ස අත්තංගමෝ. මහණෙනි මම දුකේ අත්තංගමයක් ඔබට කියන්නම්. දුකේ අත්තංගමයක්. දුකේ අත්තංගමය කියන්නේ දුකේ විනාශයත් දුකේ නැසීමත් ගැන මම ඔබට කියන්නම්. මොකක්ද දුකේ නැසීම? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. එහෙමනම් දුකේ නිරෝධය අත්දකින්න තියෙන්නේ කොහොමද? අර ඇස නිසා යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒකට හේතුව උනි තණ්හාවනි. තණ්හාව ඇති වෙච්ච තැනක බුද්ධ දේශනාව කිව්වේ කොහොමද? වේදනා පච්චයා තණ්හා අයං භික්ඛවේ දුක්ඛස්ස සමුදයෝ. තණ්හාවයි අවුල. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ යම් වෙලාවක වේදනා පච්චයා තණ්හා වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. ඒ තණ්හාව තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නැතුවම තණ්හාව නිරුද්ධ වුණොත් තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ වුණොත් ඒ නිරුද්ධ වෙච්ච තැනක උපාදාන නිරෝධා. එතන උපාදානය නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිසායි ලෝකේ අපිට උපාදානය වෙන්නේ පංචස්කන්ධ ලෝකේ. උපාදානයේ නිරුද්ධ වෙනකොට උපාදාන නිරෝධය පදනම් කරගෙන යාගේ භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනකොට පින්වත්නි භවය නිරුද්ධ වීම පදනම් කරගෙන එයා තුළ ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වීම පදනම් කරගෙන එයා තුළ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියලු දුක්ඛ ස්කන්ධය මෙයා තුළ නිරුද්ධ වෙනවා.